Hello ළමා. ඉතින් අපේ තුන්වෙනි පාඩම විදියට Photoshop ගැන අපි ඉගෙන ගන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපි ෆොටෝ එකක් හරියට Photoshop එකට දාගන්නේ. ඒ වගේම කොහොමද new layer එකක් create කරගන්නේ. ඒ වගේම layer panel එක පැත්ත. ඉතින් මේ ටික ගැන අපි basic idea එකක් ගමු. ඉතින් කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියලා. ඉතින් අපි යමු එනම් වීඩියෝ එකට. right ළමයි. සාමාන්‍යයෙන් අපි ෆොටෝ එකක් ගන්න පුළුවන් ලේසි විදි තියෙනවා. ඔයාලට මුලින්ම යන්න පුළුවන් මෙතනින් ෆයිල් ගිහිල්ලා මෙතන ඕපන් ගියාට පස්සේ ඔයාලට අවශ්‍ය ෆොටෝ එකක් තියෙන පාත් එකට දැන් මේ විදිහට මම යනවා. දැන් මගේ මේකේ තමයි ෆොටෝස් තියෙන්නේ. එතකොට මේ විදිහට ගියාට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න මේ විදිහට දැන් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. right. එතකොට ඔය විදිහට ඕපන් ගිහිල්ලා එතනින් මේ විදිහට ෆයිල් එක ලෝඩ් කරාම මේ විදිහට ෆොටෝ එක වැටෙනවා. ඊට වැඩිය සරල විදියක් තියෙනවා. ඔයා අවශ්‍ය ෆයිල් එකේ මේ විදිහට ඉඳලා අපි බලමු දැන් දාල වශයෙන් ඔයාලට මම අයිඩියා එකක් දෙන්න මේක කියලා දෙන්නේ. මේ විදිහට ඩ්‍රැග් කරගෙන මේ විදිහට ඩ්‍රොප් කරන්න පුළුවන් ෆොටෝ එකක් Photoshop එකට මේ විදිහට වැටෙන්න. හරිද? ඊළඟ අපේ පාත් එක තමයි ඇවිල්ලා ලේයර් එකක් කොහමද new layer එකක් හදාගන්නේ නැත්නම් new file එකක් හදාගන්න. මේක අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙනවා මොනවාද album design වලට ඒ වගේම ෆොටෝ එකක් frame කරනකොට ඒ වගේ දේවල් වලට. right. එතකොට මෙතනින් මේ විදිහට ගියාට පස්සේ new file යන්න ඕනේ මේ මං ගියේ. මේ මෙන්න මෙතනින් new file ගියාම මේ විදිහට panel එකක් open වෙනවා. ඊට පස්සේ open වුණාම මෙතන තියෙනවා width එක මෙතන තියෙනවා height එක. එතකොට මේ දෙකට අපිට පළල සහ උස දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා resolution එක. ඊට පස්සේ මෙතන තියෙනවා color mode එක. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට canvas එක white එකක්ද blackද white එකක්ද black එකක්ද කියලා නැත්නම් එතනින් අපිට ඕනේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා color profile එක. ඒකට අපි මේක ගොඩක් වෙලාවට album එතකොට අපි photos editing වලදී sRGB එකේ වගේ තමයි තියාගන්නේ. right. ඊට පස්සේ මෙතනින් change කරන්න පුළුවන් අපිට pixel inchද pixel centimeterද කියලා resolution එක select කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් තියෙනවා pixel තියෙනවා centimeter millimeter points එතකොට picas කියලා ඒ set එක තියෙනවා. right. එතකොට දැන් මම මෙතන මේ දීලා තියෙනවා width එක 12ක් height එක 18ක් දීලා ඊට පස්සේ resolution 300ක් විතර දීලා එතකොට මේක මේ විදිහට මෙතනින් මේ විදිහට ගියාම create වෙනවා. එතකොට මේක 12 18 size එකේ අපිට photo frame එකකට වගේ හදා ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපි බලමු මෙතන තියෙනවා මේ තියෙන්නේ layer panel එක. එතකොට මේක ගන්න පුළුවන් අපිට මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන මේ පල්ලෙන් තියෙන්නේ මේක තමයි ඒක. දැන් මේක අයින් කරා ඔන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට ගන්නවා නම් පුළුවන් මෙතනින් මේ විදිහට layers ගියාම මේ විදිහට layer panel එක ගන්න. හරිද? මම මෙතනින් දැන් ඔයාලට ඇදලා පෙන්නන්නම් අරගෙන. එතකොට අපි මේ layer panel එකේ තමයි අපි ඔක්කොම ටික ආම්බාම් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ හැමදේම තියෙන්නේ. දැන් ඔයාලට මම සරලවම දාලා පෙන්නන්නම්. ඊට පස්සේ දැන් මේ ෆොටෝ එක අරගෙන අපි දැම්මා කියලා හිතමුකෝ මේකට. right. එතකොට මේ විදිහට ෆොටෝ එක තියෙනවා මේ තියෙන්නේ පළවෙනි layer එක කියලා එයා පෙන්නනවා මේක. ඊට පස්සේ දැන් අපි මෙයා මේකෙන් ගමු කැලලක් නිකන් අපි crop කරලා මෙහෙම ගන්නවා කියලා හිතන්නකෝ. right. මෙහෙම ගත්තාට පස්සේ ඒකත් මේ layer එකේ තමයි මේ විදිහට පෙන්නන්නේ. එතකොට අපිට layer rename කරන්න පුළුවන්. මෙහෙම double click කරාම මෙතන මේ පෙන්නන්නේ මේ layer එකක් උඩ මෙන්න මේ තියෙන layer 2 කියලා අන්න ඒකේ double click කරාම මෙතන ඔයාට අවශ්‍ය නමක් rename කරගන්න පුළුවන්. දැන් මම මෙතන එක කියලා දෙන්නම්කෝ මේ විදිහට එක කියලා දුන්නා. මේක 0 කියලා දෙන්නම් මේ විදිහට 0 කියලා මේ විදිහට rename කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා blend option set එකක්. ඒකට මේ වගේම පුළුවන් ඔය photos වල තියෙන blend mode හදාගන්න. right. එතකොට ওই විදිහට තමයි සරලව layers panel එකේ අපිට තියෙන්නේ. එතකොට advance වෙනවා. අපි ඉස්සරහට වැඩ කරද්දී අපි කතා කරමු layers වල කොහොම layers එක්ක වැඩ කරන්න කියලා. තව දෙයක් එතකොට අපිට මේකේ group ගන්න පුළුවන්. මේ විදිහට photos දෙකක් අපිට group කරන්න පුළුවන්. group කරන්න මෙතන තියෙනවා මෙතන මේ තියෙන්නේ group from layer කියලා. ඒක දුන්නාම මේ විදිහට group කරලා ගන්න පුළුවන්. ඒකට group එකට නමක් දෙන්න අර කලින් තිබ්බ විතරන මේ දැන් ආවේ ඉස්සරම මෙතනින් මෙහෙම ගියාම මෙතන තියෙනවා group එකේ නමක් දෙන්න පුළුවන් මොකක් හරි මම දාන්නම් අපේ third කියලා. right. ඊට පස්සේ මෙතනින් color එකක් ඕන නම් group එකට add කරන්න පුළුවන්. ඊට පස්සේ අපි නිකන් color එකකුත් දාමුකෝ ඔයාලට බලන්න. right. මේ විදිහට color එකකුත් add කරලා group එක හදලා දෙනවා. එතකොට ওই විදිහට තමයි layers එක අපි වැඩ කරන්නේ. right. අපි ඉස්සරහට කතා කරමු කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. ඊට අමතරව දැන් මෙතනදී ඔයාලට මොන හරි සරල දෙයක් තියෙනවා නම් අහන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ
මම ඒකට පිළිතුරු විදියට WhatsApp යන්න. right එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඊළඟ ටියුටෝරියල් එකෙන් හම්බෙමු.